ආරම මගේ අම්මා මගේ ආදරේ. මගේ අම්මා ඔක්කොම මගේ ලයිෆ් තේරුණානේ. එයා මගේ ටීච් කරා කොහොම මං කන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. මගේ අම්මා අනිවාර්යයෙන්ම එයා ඔක්කොම මගේ ලයිෆ් ඩ්‍රීම්ස් එකට දන්නවා. ඊට පස්සේ මට කයි මං පොඩි කාලේ මං හරිම කැමති මේක පැජන් ටීවී එක බලන්න. මං ටෙලිවිෂන් එකට පේනවා. ඊට පස්සේ මං අම්මා කිව්වා අම්මා මම ලොකු වෙනවා මං හරිම කැමතියි මේකට යන්න. ඊට පස්සේ මං අම්මා ඔක්කොම ෆුල් සපෝට් දෙනවා. ඔය හරිම කැමති යන්න. ඊට පස්සේ ඒකේ කන්ටැක්ට්ස් එකට තියනවා අපි ඒක කතා කරා. ඊට පස්සේ මං 2016 මං 16 Miss Sri Lanka Europe ගියා. ඒක මගේ first pageant. ඒක මං වින් කරා. ඊට පස්සේ මං ටිකක් I took like 2-3 years some years off. ඊට පස්සේ මං study ගියා ඔක්කොම. ආයි මං බැඳලා මං හස්බන්ඩ් එකට කිව්වා මං හරිම කැමති මේකේ මිස් ශ්‍රී ලංකා එකට යනවා. ඊට පස්සේ මගේ හස්බන්ඩ් අම්මා තාත්තා අපි ඔක්කොම කතා කරා. මම මතකයි අපි ගෙදර ඔක්කොම කතා කරා. මේකේ පැජන්ට්‍රි එකට මාත් විතර යන්න නෙමෙයි. මේක මගේ හස්බන්ඩ්, මගේ අම්මා, මගේ තාත්තා, මගේ නැෂනල් ඩයිරෙක්ටර්, මගේ ටීම් ලංකාවේ ඔක්කොම ඒක යනවා. නැත්තම් මං යන්න විතර නෙමෙයි යන්න බෑ. ඒක මාරම අමාරුයි. ඊට පස්සේ මම ඒක ඔක්කොම මගේ ෆැමිලි ගොඩාක් සපෝට් දුන්නා. හස්බන්ඩ් මාර සපෝට් දුන්නා. එයා දන්නවද මේක පැජන්ට්‍රි සිස්ටම් ඉන්ඩස්ට්‍රි ලේසි නෙමෙයි. ඒක ගොඩාක්ම ඩිසිප්ලින් ඕනවා. මාර්ම ගොඩාක්ම මිනිස්සු හිතා ගන්න එක මාර ලේසි. ඔය ලස්සන විතර, ඔය ඇඳුම් මේක ස්පොන්සර් කරන්න ඒක නෙමෙයි. අපි මේක self development ගොඩාක්ම ඩිසිප්ලින් ඕනවා. ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා හරි ඔයා කැමති ඒකට යන්න ඕන. අනිවාර්යයෙන්ම මම ඔයාගේ ෆුල් සපෝට් එකට දෙනවා. අපි ඩෙන්මාර්ක් එකේ බිස්නස් තියනවා. ඊට පස්සේ කිව්වා මම ඒක සෙටල් කරන්න මං එනවා. සපෝට් එක දෙනවා. මං මාර සතුටුයි. මගේ